දන්නවද? දෙවියන්ට සාතන්ට සහ අద్භූත දේවල් වලට විරුද්ධව උසාවියේ ගිහින් නඩු දිනපු අවස්ථා ගැන. දෙවියෝ සාතන් කියන්නේ මිනිස්සු අදහන දේවල්. ඇත්තටම දෙවියෝ ඉන්නවද? සාතන් ඉන්නවද? ඉන්නවනම් කවුද දැකලා තියෙන්නේ? මේ දේවල් සංකීර්ණ කතානේ. මිනිස්සු දෙවියන්ට වඳිනවා. සාතන්ටත් වඳිනවා. ඒ විතරක් නෙමෙයි. මේ දෙවියන්ට විරුද්ධව වචනයක්වත් කියන්න මෙයාලා බයයි. මිනිස්සු බයයි. පීකේ වගේ චිත්‍රපට ඔයාලා බලලා තියෙනවා නම් දෙවියන්ට විරුද්ධව කතා කරන්න, ප්‍රශ්න කරන්න මිනිස්සු කොච්චර බයද වගේම ඒ දේවල් බය නැතුව ප්‍රශ්න කරන මිනිස්සු ඉන්නවා කියලා ඔප්පු වෙනවා. මේ කතාව දෙවියන්ට විරුද්ධව නඩු පවරපු අවස්ථා ගැන. පළවෙනි අවස්ථාව වෙන්නේ බෙටි පෙන්රොස්. 1969 දී ඇරිසෝනියානු නීතිඥ රසල් ටී තමයි මේ නඩුව ගොනු කරේ. එයාගේ ලේකම් බෙටි පෙන්රොස් වෙනුවෙන් $1000ක වන්දියක් මෙයාලා ඉල්ලනවා. ඒ දෙවියන්ගේ නොසැලකිල්ල නිසා වැදුණු අකුණකින් මෙයාලගේ ගෙදර හානි වුණා කියලා. $75000ක් සාමාන්‍ය වන්දි විදිහට වගේම $25000ක් දඬුවම් වන්දි ඉල්ලුවා. ඇරිසෝනා ප්‍රාන්තයේ කාලගුණේ විශ්වයේ නඩත්තුව සහ ක්‍රියාකාරීත්වය සඳහා දෙවියන් වග කියන්න ඕනේ කියලා මෙයාලා කියනවා. හැබැයි දෙවියන්ට උසාවියේ ඉදිරියේ පෙනී ඉන්න බැරි වුණ නිසා නඩුව කැන්සල් වුණා. දෙවෙනි අවස්ථාව ජෙරල්ඩ් මායෝ. 1971 දී සාතන්ට විරුද්ධව තමයි මේ නඩුව. පෙන්සිල්වේනියාවේ බටහිර දිස්ත්‍රික් අධිකරණයක නඩුව ගොනු කරා. බන්ධනාගාර රැඳවී කුණ මායෝ කියන්නේ චිත්ත පීඩා ඇති කිරීම, තර්ජනය කිරීම වගේම මෙයාගේ මාර්ගයේ හිතාමතා බාධක තිබීම නිසා සාතන් වගේම සාතන්ගේ කාර්ය මණ්ඩලය මායෝගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අහිමි කරා කියලා. සාතන්වත් කාර්ය මණ්ඩලයවත් හොයාගන්න බැරි නිසා නඩුව නිෂ්ප්‍රභා කරා. තුන්වෙනි අවස්ථාව පාවෙල් නර්සියා. මේ නඩුව ගොනු කරේ 2005 අවුරුද්දේ රුමේනියාවේ. මෙයා මිනීමැරුම් චෝදනාව යටතේ අවුරුදු 20ක් සිරදඬුවම් විඳින ගමන් හිටියේ. දෙවියන්ට එරෙහි චෝදනාව උනේ වංචාව සහ ගිවිසුම් කඩ කිරීම. දෙවියෝ ඔහුව සියලු වරදෙන් ආරක්ෂා කරන්න ඕනේ කියලා තමයි පැමිණිලිකරු කියන්නේ. ඒ වෙනුවට දෙවියෝ එයාව මරන්න සාතන්ට බාර දුන්න කියලා පාවෙල් චෝදනා කරනවා. බෞතිස්මේ කියන්නේ බැඳීම් සහගත ගිවිසුමක් කියන එක තමයි මෙයා මූලික කරගෙන තියෙන්නේ. යාඥාවලට පත්තු කරපු ඉටිවන්දන් වලට වියදම් වුණු සල්ලි මෙයා වන්දි විදියට ඉල්ලුවා. 2007 දී දෙවියන් රුමේනියානු සිවිල් නීතියට යටත් වෙන්නේ නැති නිසා නඩුව නිෂ්ප්‍රභා වුණා. හතරවෙනි අවස්ථාව අර්නි චෙම්බර්ස්. ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ 2008 දී තමයි මේ නඩුව ගොනු වුනේ. දෙවියන්ට විරුද්ධව වාරණ නියෝගයක් මෙයා ඉල්ලුවා. හේතුව උනේ ගණන් කළ නොහැකි පුද්ගලයන්ට බරපතල හානි සිදු කරන බවට ත්‍රස්තවාදී තර්ජන ඇති කිරීම, බියජනක ගම් වතුර, දරුණු භූමිකම්පා, භයානක සුලිකුණාටු, සුලිසුලන්, වසංගත, දරුණු සාගත, නියඟ, ජනසංහාරක යුද්ධ, උපත් ආබාධ ඇති කිරීම. අර්නි චෙම්බර්ස් කියන්නේ සෙනෙට් සභිකයෙක්. දෙවියන්ට ස්ථාවර ලිපිනයක් නැති නිසා වගේම දැනුම් දෙන්න බැරි නිසා නඩුව නිෂ්ප්‍රභා කරා. මෙතනදී අර්න් ගේන තර්කයේ උනේ දෙවියන්ගේ පැවැත්ම අධිකරණය පිළිගන්නවා. ඒ පිළිගන්නවා කියන්නේ දෙවියන්ගේ සර්වඥතාවය පිළිගන්නවා කියන එක. එහෙම හැමදේම දෙවියෝ දන්නවා කියන්නේ මෙතන නඩුවක් යන බවත් දෙවියෝ දන්නවා කියලා තමයි අනේ කියන්නේ. පස්වෙනි අවස්ථාව චන්දන් කුමාරසිංහ. රාමගේ බිරිඳ සීතාව පැහැරගෙන ගියාට පස්සේ එයා ගැබ් ගත්ත කියලා එයාව පිටුවහල් කරනවා. දෙවිවරු දෙන්නේ සීතාට අයුතු විදිහට සැලකුවා කියලා හින්දු දෙවියෙකුනේ රාමට වගේම එයාගේ අර්ධ සහෝදරයා ලක්ෂ්මණ්ඩ විරුද්ධව නඩුවක් දානවා. නීතිඥ සිං කියන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තමයි මෙයා මේක කරේ කියලා. ඒ කාලෙත් කාන්තාවන්ට යුක්තිය ලැබුණේ නැත්තම් දැන් ලැබෙන්නේ කොහොමද කියලා මෙයා ප්‍රශ්න කරනවා. සාක්ෂි කරුවෝ නැති නිසා වගේම අපයෝජනයේ උන දවස් තහවුරු වෙලා නැති නිසා නඩුව ප්‍රායෝගික නෑ කියලා නිෂ්ප්‍රභා කරා. අන්තිමට දෙවියන්ට අපහාස කරා කියලා අනිත් නීතිඥයෝ එකතු වෙලා සිංට විරුද්ධව නඩු දැම්මා. ඔන්න ඉතින් ඔයාලගේ දෙවියෝ 1000 5000 කොළ පඳුරු විදිහට අරගෙන ඔයාගේ වැඩේ කරලා දුන්නේ නැත්තම් මේ වගේ නඩුවක් ගොනු කරන්න ඔයාටත් පුළුවන්. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාට බලා ගන්න පුළුවන්.